නෝරුවේ හාමුදුරුවෝ දැන් දේශපාලනය කරනවා. කත්නෝරුවේ හාමුදුරුවෝ මුදල් පොම්ප කරනවලු. කත්නෝරුවේ හාමුදුරුවෝ තරුණයන්ගේ ඔලු කනවලු. කත්නෝරුවේ හාමුදුරුවෝ ධර්ම විකෘති කරනවා. ඒ වගේම කත්නෝරුවේ හාමුදුරුවෝ කියලා කියන්නේ මොනවා හරි බලවේගයක්. කවුරු හරි යෝපේක. එහෙම නැත්නම් කත්නෝරුවේ හාමුදුරුවෝ මේ මොනවා හරි කාගේ හරි මුදලකට යට වෙලා අන්න එහෙම තමයි කත්නෝරුවේ හාමුදුරුවෝ ගැන දැන් මිනිස්සු කතා කරන්නේ. වීඩියෝ දාන්නේ නේද? දැන් අර එක දවසෙන් දෙකෙන් රැල්ලකට ලක් වෙච්ච ගාථා පාඨය අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති කියලා. ඒක දැන් විවේචනයට ලක් වෙලා. ඒවා දැන් විරුද්ධවාදී අදහස් බවට පත් වෙලා. මිනිස්සු සම්පූර්ණයෙන්ම මිනිස්සු උන්වහන්සේ තුල ඇති කරගෙන තියෙන ප්‍රසාදය අප්‍රසාදයක් බවට පත් කර ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වෙලා. මේක ඉතින් මම දැක්කෙත් මුහුණු පුතෙන් Facebook එක හරහා YouTube එක හරහා මම මේක දානකොට කවුරු හරි දැක්කොත් මට බනිනවා මෙයා මේ කත්නෝරුවේ හාමුදුරුවන්ට අදිනවද කියලා. ඒ වුණාට ඉතින් අපිට තියෙන දුක අපේ රටේ ඉතින් ඕක සාමාන්‍ය දෙයක් නේද? වැඩියම බැනුම් අහලා තියෙන කවුද කියලා බුදුහාමුදුරුවන්ගේ උපාසකෙක් ඇහුවාම බුදුහාමුදුරුවෝ කියනවලු උන්වහන්සේ කියලා. වැඩියම අපහාස විඳලා තියෙන කෙනා. වැඩියම අපහාස විඳෙත් උන්වහන්සේම තමයි කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් හොඳ දේවල් කරගෙන යනකොට ඌව වෙනවා. මිනිස්සු කැමති නැහැ අපි හොඳ දේවල් කරනවට. අපේ රටේ හොඳ කරන අයට කොහොමදත් ඒකට අපි ඒකට කියන්නේ විරුද්ධව කතා කරන නෙමෙයි. අපහාස කරන කණ්ඩායම් ඉන්නේ. උන්ගෙන් ඉතින් ඇති වැඩක් නැහැ. කණ්ඩායම් වශයෙන් හැදිලා ඉන්නවා. එක එක අදහස් දාන්න. උන්ට ආගම් ಜಾති මුකුත් නැහැ. අම්මික් තාත්තෙක් නැහැ වගේ. ආගමක් ಜಾතියක් නැහැ, රටක් නැහැ. ජාතිකානුරාග මුකුත් නැහැ. නේද? ಜಾතියට හෙන ගැහුවත් උන් ඔය මොනවා ಜಾති වෙනින් කතා කරොත් උන් කියන ಜಾතිවාදී කියලා. රට බේර ගන්න කතා කරොත් ඒක තව එකක්. ආගම වෙනුවෙන් කතා කරොත් අපි කියන ආගම්වාදියෝ කියලා. අපි ආගම තුලින් ආගම් ಜಾතිවාද ඇති කරනවා කියලා. ඒ කණ්ඩායම්ම තමයි ඔය කියන මැසේජ් දාලා ඔය කියන කමෙන්ට් කරලා අර කත්නෝරුවේ හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා එහෙම යන. ඉතින් ඒක ගිහි පැවිදි දෙපැත්තෙම ඉන්නවා. ඉතින් මම ඉතින් දකින්න දේ මතක් කරන්නේ ඔය මට දැන් මමත් කත්නෝරුවේ හාමුදුරුවෝ ගැන පළවෙනි වීඩියෝ එක දාලා තිබ්බහම මේ මට කොච්චර කාරණා කියලා තිබුණාද කුණුහරුපුණුත් එක්ක. ඉතින් අර දාලා තියෙන කමෙන්ට් වලට උත්තර දෙන්නේ නැහැ. මම සත පහක දේවල් ගණන් ගන්නේ නැති වැඩකුත් නැහැ. ඒ මිනිස්සු කියන දේවල් උන්ට අපි කියන දේවල් අපිට කියලා අරගෙන යනවා. කොහොම නමුත් ඉතින් කත්නෝරුවේ හාමුදුරුවන්ට අවසාන හොඳ ලේබල් එකක් වැදලා තියෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් අපේ රටේ එහෙම දෙයක් තියෙනවා. මොකද කවුරු හරි හොඳ පැත්තකට නැඹුරු වෙලා වැඩ කරනවා නම් අපේ ගොඩක් අය මේ එක විවේචනය කරනවා. කැත අමුතුම මේ ඒවට කියන්නේ මේ මොන කරුණ ලක්ෂණද කියලා කියන්න බෑ නේද? ඒවා හිතා ගන්න බෑ. දීන ඒ කියන්නේ මිනිස්සු හරි පිරිහීමකටපත් වෙලා නේද? අසික්කිත අදහස් දානවා. ඒ වගේ මේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ කටයුත්තටත් මිනිස්සු දැන් කරුණු කාරණා කියලා ඉවරයි. උන්වහන්සේගේ කැපකිරීම නිකන් අර ගඟට කැපපු ඉනි වගේ කියලා එක පැත්තකින් හිතෙන තැනක් තිබුණත් මම දැක්කා මේ ඊයේ පෙරේදා වීඩියෝ එකක් දාලා තියෙනවා මේ තරුණයෝ කීප දෙනෙක් එකතු වෙලා එක වීඩියෝ එකට හරි හදවතින් මේගොල්ලෝ එකට සූදානම් වෙලා නම් ඒක ගොඩක් වටිනවා. මේ වැරදි ක්‍රියාවන්ගෙන් ඈත් වෙච්චි බවක්. ඒ කියන්නේ යාලා ඒවා මේ අවුරුද්දේ පස්සේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ ඇසීමෙන් පසුව වෙනස් කරගත්තා කියලා තමයි දාලා තිබුණේ. ඒ කියන්නේ එහෙම යම් තැන්වල වෙනස් වෙච්ච අය ඉන්නවා. නැතුව නෙමෙයි. වෙනස් වෙලා ජීවිතේ අලුත් පැත්තකට හරවගත්තු අය
නිකන් බණ අහන්න කැමති වෙච්ච අය. දැන් අර මම දන්න ළමයෙක් ඉන්නවා කන්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ තමයි එයා අහන්නේ වැඩියෙන්ම. දැන් ඒ වගේ තරුණ ළමෙක් ඒ වගේ මේ නැඹුරු වෙලා තිබුණා. ඉතින් කොහොම නමුත් මට ඉතින් උන්වහන්සේ හමු වෙලා කතා බහ කරලා නැහැ. හැබැයි ඉතින් මොනවා හරි මොනවදී හරි දැන් උදාහරණයක් ඇටියට හිතන්නකෝ ආනුදුරේ අරිදම්ම හාමුදුරුවෝ වටේ මිනිස්සු එකතු වුණානේ. උන්වහන්සේ වටා මිනිස්සු මහා ජනකායක් එකතු වුණා. ආනුදුරේ අරිදම්ම හාමුදුරුවෝ කොතනට හරි යනවා එනවා කියලා කිව්වොත් මිනිස්සු ඇත්තටම හොයාගෙන ආවා. සෝම හාමුදුරුවෝ කියලා හිතන්නකෝ. සෝම හාමුදුරුවෝ බණ කෙනෙක් කිව්වොත් මිනිස්සු එන්නතු හිටියද? සමහර වෙලාවට දුර මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරන අහන්න මිනිස්සු හරි කැමැත්තෙන් ආවා. මෙහෙම මේ යම් පුද්ගලයේ කාලෙකදී පහළ වෙලා නැති වෙලා අඩු වෙලා වෙනස් වෙලා යන්න පුළුවන්. නමුත් ඒ පහළ වෙච්ච අය සමාජයේ යම් තැන්වලට කතා කරා. යම් අයට ඒක වැදෙන්න දැනෙන්න කතා කරලා ඒගොල්ලෝ ඒ පැතිකඩ වලින් හදාගත්තා. අපි සතුටු වෙන්න ඕනනේ. දැන් මට කරන්න බැරි දේ තව කෙනෙක් කරනවා නම් මා ළඟ තියෙන්න බෑ නිහතමානීව ඒ දිහා බලලා සතුටු වෙන යම් ගුණයක්. ඒ කියන්නේ අපි ළඟ ගොඩනගෙන්න ඕන නේද? අපිට සතුටු වෙන්න බැරි නම් තව කෙනෙක් කරන දේක් දිහා බලලා අපි ළඟ තියෙන මනුස්සකම් මොනවාද? දැන් අපිට ඊළඟ තව මනුස්සයෙක්ගේ දියුණුවක් දැකලා මට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි මහත්මා ගතිය. ඒක තමයි උතුම් ගුණය. තව කෙනෙක් මන්ට වඩා හොඳ සේවාවක් කරනවා නම් ඒක අපි අගයීමට ලක් කරන්න ඕන. අනේ මට ඒක කරගන්න බෑ. නමුත් මේ මනුස්සයා ඒක කරනවානේ. මගේ හිතෙත් තිබුණා ඔය වැඩේ කරන්න. හැකියාවක් තියෙන මිනිස්සුත් එක්ක එකතු වෙලා අපි මේක කරගෙන යන්න ඕනේ. ඉස්සරහට කරගෙන යන්න කියලා. එහෙම යම්කිසි ආකාරයක ගුණයක් අපි ළඟ තියෙනවා නම් මේක ගොඩක් වටිනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් මම හිතනවා ඔය ගාන මඩ ගැහිලි අරව මේවා පුළුවන් තරම් ඉතින් අතර කරනවා නම් හොඳයි. ඉතින් යා උන්වහන්සේ මොන පැතිකඩකින් ඒවා කරනවද කියලා දන්නේ නැති වුණත් අපි උන්වහන්සේගේ කාර්යය ඇගීමට ලක් කරන්න ඕන කියන එක තමයි මගේ නම් අදහස.